ප්ලාස්ටික් නැවත පාවිච්චි කරන්න ආයෙත් භාවිතයට ගන්න සූදානම් කිරීමක් තමයි මම කරන්නේ. ඒතර මම කරන එකේ පළවෙනි අදියරේ. ඒතර මම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම රීසයික්ලින් කරන වැඩේ කරද්දී මම වැඩිපුරම පාවිච්චි කරන්නේ පැලට්. තියෙන කහ පාට නිල් පාට කළු පාටම පැලට් වර්ග තියෙනවා. ඒතර පැලට් ගත්තට පස්සේ පැලට් වල එනවා ඔන්න ඔය විදිහට රබර් බුෂ් එනවා. යකඩ කෑලිත් එනවා. එතකොට අපි ඒවා ඔක්කොම අයින් කරන්න ඕනේ. ඇයි අපි එහෙම අයින් කරන්නේ? අපෙන් බඩු ගන්න කට්ටියට යාළුවෝ නිෂ්පාදනයක් කරද්දී නැත්තම් මේවත් කලවමේ අපි කුඩු කරොත් එහෙම එයාට නිෂ්පාදනය කරද්දී ඒවා උණු කරද්දී එයාට යාගේ වැඩේ කරගන්න බැරි වෙනවා. ඔය ඉන්නේ අපි පොඩි මෑන්. ඒතර පොඩි මෑන් තමයි මගේ ආයතනයේ ඔක්කොම ප්ලාස්ටික් පැලට් වල තියෙන රබර් බුෂ් එහෙම ඔක්කොම ටික ගලවන්නේ මෙයා තමයි. රබර් බුෂ් නම් පොඩි මෑන්. ඊට පස්සේ මෙහෙම ගලවලා මොකද මෙහෙම ගලවන්නේ? මොකද ඔක අපි ඊට පස්සේ මැෂින් එකට දැම්මට පස්සේ ඔක පොඩි කැලි වලට කැඩලා යනවා. ඔන්න දැන් අපි හොදනවා. අපි මෙහෙම හොදන්නේ දැන් මේ පැලට් වල ඔයගලන්ට පේනවා කුණු තියෙනවා, මඩ තියෙනවා, මජන් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. ඒතර මගේ ආයතනයේ විදිහට මට කරන්න පුළුවන් ක්‍රමේ තමයි හයි ප්‍රෙෂර් ගන්න එකේ සම්පූර්ණයෙන්ම මේ පැලට් වතුර අල්ලලා ඒකේ තියෙන ඒ අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් අයින් කරනවා. මොකද මේ අපද්‍රව්‍ය අයින් කරන්නේ එහෙම අපද්‍රව්‍ය අයින් කරේ නැත්තම් මගෙන් බඩු ගෙන යන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ බඩු ගෙනilla ඒගොල්ලෝ අලුතෙන් නිෂ්පාදනයක් කරනකොට ඒගොල්ලෝ මැෂින් එකට මේ බඩු දැම්මට පස්සේ ওই රොඩු හිර වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ නිෂ්පාදනය කරන දේ හරියට නිෂ්පාදනය නොවෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ විශ්වාසයත් එක්ක තමයි ඒගොල්ලන්ට විශ්වාසයක් දෙන්නත් එක්ක තමයි මම එහෙම බඩු ටික එහෙම නිවැරදිව පිළිසිනුවට ලක් කරන්නේ, සුද්ධ කරන්නේ. ඔන්න දැන් පේන්නේ කටර් මැෂින් එක කියලා කියනවා මේකට. ඒතර මේ කටර් මැෂින් එකේ අර ප්ලාස්ටික් පොඩි කෑලි වලට අපි ඔහම කපා ගන්නවා. මෙහෙම කපා ගන්නේ මං ගාව තියෙන හෝස් පා 20ක මැෂින් එකක්. හෝස් පා 20ක මැෂින් එකේට ලොකු කැලි අපිට දාන්න බෑ. පොඩියට කපාගෙන දාද්දී අපිට ඒක තවත් පහසුයි. එතකොට පේනව නේද? ඔය තියෙන්නේ එහෙම කපාගත්ත කැලි ගොඩක්. එතකොට අපි ගොඩක් දුරට බොහෝ දුරට ගොඩක් අපි මුලින්ම කපා ගන්නවා. කපාගෙන කන්ද ගහගෙන තමයි පස්සේ මැෂින් එකට දාන්න පටන් ගන්න. හරි. එතකොට මේ තියෙන්නේ එහෙම කටර් මැෂින් එකෙන් කපා ගත්තට පස්සේ අපි මේකට ඩස්ටේ කියලා කියනවා. ඒ කියන්නේ කටර් මැෂින් එකේ චුට්ට චුට්ට කපාගෙන නැද්ද? ඒකෙන් චුට්ට චුට්ට අයින් වෙන පොඩි පොඩි කෑලි. ඒතර සමහර කට්ටිය මේවා ගන්න කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය මේ වගේ දේවල් ගන්නෙ නැහැ. ඒත් අපි මේවා ගෝණි කරලා තියෙනවා. මේවා අදාළ අවශ්‍ය කට්ටියට අපි මේවත් ලබා දෙනවා. ඊට පස්සේ අපි අර කෑලි කරලා ඉස්සෙල්ලා අර කන්ද වගේ දැක්ක ටික මැෂින් එකට දැම්මට පස්සේ ඔන්න ඕක තමයි මගේ ආයතනයේදී මම අන්තිම වශයෙන්ම සිද්ධ කරන දේ. ඒතර පේනව නේද? මේ බඩු කෑලි පොඩියට කැඩලා තියෙනවා. එතකොට මේ ද්‍රව්‍ය පොඩියට කැඩලා තියෙනවා, පිරිසිදුව තියෙනවා. ඒතර මගෙන් බඩු ගන්න කට්ටියට ලොකු පහසුවක් වෙනවා යාගේ නිෂ්පාදනය සාර්ථක ලෙස කරගන්න. එතකොට මම මේ දැන් අද කඩලා තියෙන්නේ කුඩු කරලා තියෙන අපි මේකට කියනවා HDP ඉන්ජෙක්ෂන් කියලා. එතකොට ඒක ටිකක් දිලිසෙනවා. පේනව නේද දැක්කට පස්සේ. එතකොට මෙහෙම කරාට පස්සේ අපිට සම්පූර්ණයෙන් මේවා පාර්සල් කරනවා. සම්පූර්ණයෙන් පාර්සල් කළා මගේ Facebook එකේ page එක තියෙනවා. ඒකට දානවා. ඒකට දැම්මට පස්සේ කවුරු ගැනුම් කරුවෙක් ගන්න ඕන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ මට කතා කරනවා. ඊට පස්සේ අපි ඉතින් මේවා ගෝණි ගහලා ඊට පස්සේ ඉතින් ඕන කට්ටියට අපේම කරපිටින් ගිහිල්ලා ලොරි වලට පටවනවා. ඔන්න ඉතින් බරත් උස්සගෙන එනවා. ලොරියෙන් තියන්න.